Hello, welcome everyone. Welcome to my channel. ඉතින් මේ සතිය පොඩ්ඩක් slow motion එකේ පටන් ගන්න හදන නිසා මම හිතුවා slow moving book එකක් පටන් ගන්නවා කියලා. ඒ වුණාට ඇත්තටම මම හිතුවේ නෑ මේක slow moving කියලා. මේක කියවගෙන යනකොට තේරුණා slow moving කියලා. ඉතින් මේ week එකකට මම ඒක අරගෙන ආවා. මේක තමයි Tom Fowlerගේ That Dark Remembered Day. එතකොට මම ඇත්තටම හිතුවේ මේක ත්‍රිලර් එකක් කියලා. ත්‍රිලර් එකක් තමයි. ඒ වුණාට ත්‍රිලර් ගතිය අඩුයි. මිස්ට්‍රි එකක් කියලා ගමනට මිස්ට්‍රි එකකුත් නෙමෙයි. කොහොම හරි මේක පර්ස්පෙක්ටිව් තුනකින් යනවා. එකක් මේකේ අම්මයි තාත්තයි පුතාගෙන් තමයි පටන් ගන්නේ. පුතා දැන් කසාද බඳලා ළමයෙකුත් ඉන්නවා. එයාගේ ජොබ් එක නැති වෙනවා. මොකද එයාට දරා ගන්න බැරි කේන්තියක් ඇවිල්ලා එයා එක්කෙනෙක්ට ගහන නිසා එයාව සස්පෙන්ඩ් කරනවා. එතනින් තමයි ස්ටෝරි එක පටන් ගන්න. හැබැයි ප්‍රෝලෝග් එකක් තියෙනවා. මේගොල්ලෝ හිටපු පොඩි ගමෙන් මේ බෝයි එළියට එනවා. ස්ටීෆන් මෙයාගේ නම ස්ටීෆන් එළියට එනවා. මොකද එහෙත් වෙච්ච මිනි මරුමක් තියෙනවා. හැබැයි කාගේද සම්බන්ධي මොකද්ද සම්බන්ධي කියලා දන්නේ නැහැ. හැබැයි මෙයාගේ පවුලේ එක්කෙනෙක් යටින් උනේ කියලා තේරෙනවා. ඉතින් ඊට පස්සේ පර්ස්පෙක්ටිව් එක තමයි මෙයාගේ අම්මගේ. ඊට පස්සේ මෙයාගේ තාත්තගේ. කොහොම හරි මෙයාගේ තාත්තා ආමි එකේ වැඩ කරන්නේ. ඉතින් ආමි එකෙන් වැඩ කරලා ගෙදර ආවට පස්සේ වෙනදට ආමි ජීවිතයක් ගත කරන විදිහට අර rules වල regulations වලට ගියාට මේ පාරේ තාත්තා කතා කරන්නේ නැහැ කාත් එක්කවත් වැඩිය. ඉතින් වෙනමම ලෝකෙක ඉන්නේ. ඉතින් හරිම ડિප්‍රෙසිව් මෝඩ් එකේ ඉන්නේ. ඒක මේ අම්මට දරා ගන්නත් බෑ. මේ ළමයිට දරා ගන්නත් බෑ. අනිත් එක මේගොල්ලෝ ෆයිනෑන්ෂලි ගොඩක් දුර්වල තැනක ඉන්නේ. ඉතින් මේ නිසා අම්මට ඒක දරා ගන්න තියෙන අමාරු. මේ අම්මා ගොඩක් ජොබ්ස් කරගෙන එයාගෙන් එන සල්ලි වලින් තමයි මේ ගෙදර පවත්වාගෙන යන්නේ. එතකොට අනිත් එක තමයි මේ තාත්තා ආමි එකේ වුණාට ආමි එකෙන් දැන් මෙයා රිටයර් වෙලා ගෑවිලා ඉන්නේ වයසට කලින්. ඉතින් මෙයාට ලොකු සල්ලි ප්‍රමාණයක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේක කියවද්දී හරිම දුක හිතෙනවා මේකේ හිටපු අය ගැන. මොකද දැන් තාත්තගේ පැත්ත පටන් ගත්තාම ඇයි මෙයා සයිලන්ට් ඉන්නේ කියන එක තේරෙනවා. මොකද අම්මාගේ පැත්තෙන් අම්මා දකින්නේ මේ තාත්තා රැට නිින්ද යන්නේ නිදාගත්තත් කෑ ගහගෙන දඟලනවා. කියන්නේ දාඩිය පෙරාගෙන නැගිටිනවා. සමහර වෙලාවට එයාව ගිනි ගන්නවා කියලා කෑ ගන්නවා වගේ ගොඩාක් PTSD ගතියකින් මේ තාත්තා
හිර වෙලා ඉන්නේ. සයිකියාට්‍රිස්ට් කෙනෙක් ගාවට යන උනට සයිකියාට්‍රිස්ට් දෙන්නේ නිදා ගන්න බෙහෙත් දෙන එක විතරයි. ඒකට හරියට කවුන්සලින්ග් වත් මුකුත් දෙන්නේ නැහැ. ඉතින් ඒ තාත්තගේ පැත්තෙන් කතාව යද්දී එයා යුද්ධයේදී හිටපු තැන් ඒගොල්ලන්ට මොකද උනේ මේ ඔක්කොම කියාගෙන යනවා. ඉතින් එතකොට 3 perspectives වලින් එකම කතාව යනවා. මේකේ තියෙන ප්‍රශ්නේ තමයි writing style එක. writing style එකේ දැන් කතාවක් ගලාගෙන යන විදිහක් තියෙනවනේ. يعني දැන් මම හිතින් කියවන නිසා ඒ කියන්නේ voice එකක් කතාවක් ගලාගෙන යන voice එකක් මගේ හිත ඇතුලේ මැවෙන. එතකොට මේකේ තියෙන apostrophes වලට full stops වලට commas වලට අනුව නතර වෙවි තමයි ඒ voice එක යන්නේ. ඉතින් මේකේ commas තියෙන තැන්වල අවුලක් තියෙනවා. ඉතින් ඒක නිසා හරියට ගලාගෙන යන්නේ මම කතාවෙන් එළියට එනවා හැමතිස්සෙම. ඉතින් ඒක මේ කතාවේ තියෙන writing style එකේ තියෙන එක ප්‍රශ්නයක්. ඉතින් කොහොම හරි මේක හරිම slow moving book එකක් මම කිව්වා වගේ. මේ ටික කියවන්නත් මට දැන් ගොඩ දවසක් ගියා. මේක library book එකක්. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට කලින්කම thrillers සාලි වලට ගන්න. ඉතින් මේ තාත්තගේ පැත්තෙන් දැන් මේ යද්දී මිනිමරුම මම හිතන්නේ තාත්තාටින් තමයි වෙලා තියෙන්නේ. ඇයි වුණේ කියන එක ගැන පොඩි guess එකක් මට තියෙනවා. මේකේ infidelity පැත්තට යනවාද කියලාත් මට හිතෙනවා. අම්මගේ පැත්තෙන් එහෙම වුණොත් නම් ඉතින් මම එච්චර ඒකට කැමැත්තක් නැහැ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මම පස්සේ ආයෙ අප්ඩේට් එකකින් හම්බෙන්නම්. බයි. Okay, so I finished that Dark Remember Day. මේක හරිම tragic book එකක්. මම කියන જાති book එකක් නෙමෙයි. කොහොමද පුස්තකාලයෙන් මට සාමාන්‍යයෙන් මොම කටු තමයි සෙට් වෙන්නේ. මේකේ මම හිතාගෙන හිටියේ ඒ තාත්තා ඉන්ෆිඩෙලිටි එක නිසා අම්මගේ ඉන්ෆිඩෙලිටි එක නිසා මිනිස්සෙක් මරනවා කියලා. උනට එහෙම එකක් නෙමෙයි. ඇත්තටම මේකේ ගොඩක්ම මේ කතාව ફોකස් කරලා තියෙන්නේ යුද්ධයට යන සෝල්ජර්ස්ලාගේ මානසිකත්වය කොච්චරනම් ඩැමේජ් වෙනවද කියන එක හරිම දුකයි කියවද්දී. මොකද ගොඩක් තාත්තගේ පැත්තෙන් කතාව කියද්දී ඒ තාත්තා යුද්ධයට ගියාම වින්ද දුක් පුදුම විදිහට ඒකේ විස්තරාත්මකව තියෙනවා. ඉතින් ආවට පස්සෙත් එයාට එකෙන් ගැලවෙන්න බැරිකම තියෙන හැටි, යාගේ මෙන්ටැලිටි එක හැදිලා තියෙන හැටි අපි දැන් ඒ ගමට වුණ තාත්තායි එනකොට එයාව හරි එලින් පිළිගන්නවා නිකන් වීරයෙක් කෙනා වගේ. ඒ වුණාට තාත්තට හිම දෙයක් දැනෙන්නේ නැහැ. මොකද එයා තාම ජීවත් වෙන්නේ අර වෝ ෆීල්ඩ් එකේ නිසා. ඉතින් පිටින් මිනිස්සු දකින දෙයට වඩා සෝල්ජර් කෙනෙක් කොච්චර දුක් විඳිනවද කියන එක, කොච්චර දේවල් දරා ගන්නවද කියන එක මේ පුතෙන් ගොඩාක් ඉස්මතු කරන්න දීලා තියෙන. ඒ වගේම ඒගොල්ලන්ගේ ෆැමිලි එක කොහොමද ඉන්ඩිරෙක්ට්ලි ඒකට බලපෑම නිසා ඒගොල්ලන්ට වෙන දේවල් වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් කොහොම හරි මේකේ තියෙන මාස් මර්ඩර් සීන් එකක්. එතකොට ඒ තාත්තා එක්කෙනෙක්ව මරලා අතර වෙන්නේ නැහැ. එයා නිකන් කෙලින්ම එයාට දැනෙන්නේ එයා හතුරු අතර ඉන්නවා වගේ. මෙයා කෙලින්ම තුවක්කුවක් අරගෙන පාර දිගේ යනවා. පාර දිගේ හම් වෙන හැම එක්කෙනාම මරන කුමාරි ඒ මරණ නිසා අන්තිමට මරලා ගෙදරට ඇවිල්ලා එයාම වෙඩි තියාගන්නවා. එයාම වෙඩි තියාගන්නවා කියන එක දන්නේ නැහැ එයාගේ පස්සෙන් එන පොලිසියයි. වෙඩි තියනවා එයාට මැරෙන්න. එතකොට එයා වෙඩි තියාගෙන ඉවරයි. ඒ වුණාට ගෙදර ඉන්නවා මෙයාගේ පොඩි දුව. ඒ දුවට වෙඩි තියනවා පොලිසියෙන් දන්නේ නැතුව වෙන කවුරු හරි ඉන්නවා කියලා හිතලා. ඉතින් හරිම දුකයි. ඒක නිසා ඒකේ තව පැත්තක් තියෙනවා. ඒ දුවගේ මුළු මූණෙම මේ හරියට වෙන්න උපන් ලපයක් තියෙනවා. ඒකට රතු පාටට මේ මූණේ පැත්තක්ම තියෙන. ඉතින් ඒක නිසා ඇට ඉස්කෝලේ හරියට වද දෙනවා. ඉතින් ඒ පැත්ත ගැන කතා කරනවා. කොහොමද ඉස්කෝලයක් ඇතුළේදී වුණත් සමාජයකදී කොහොමද කෙනෙක්ගේ පේනුම බලලා ඒකෙන් මැනලා මිනිස්සුන්ව කොන් කරන දේ කොහොමද පිටරටවල ගොඩාක් එක තියෙනවා කියන එක ප්‍රසිද්ධ දෙයක්. ඉතින් ඒක ගැන ගොඩක් කතා කරනවා. ඉතින් මේ පොත ගොඩක් කතා කරන්නේ සමාජයේ තියෙන ගොඩක් නරක දේවල් ගැන. ඇත්තටම ඒ ගැන ගැඹුරින් කතා කරනවා. ඉතින් එහෙම දෙයක් ගැන දැනගන්න කියවන්න හොඳයි වුණාට
ෆන් එකකට කියවන්න පුළුවන් බුක් එකක් නෙමෙයි. මොකද අර අඩුම තරමේ ත්‍රිලර් එකකින් දැන් ත්‍රිලිං ගතියවත් මේකෙන් ඉන්නේ නැහැ. මේකෙන් ගොඩක් ඉන්නේ දුක තම කිසිම නැහැ. අර අප්ලිෆ්ටිං ෆීලිං එකක් ඉන්නේ නැහැ මේ බුක් එකේ. ඉතින් මම කියවන එක බලයි. කොහොම හරි කියව කියලා මට වැරද්දක් දැනෙන්නේ නැහැ. මොකද අර සෝල්ජර් කෙනෙක් ගැන අපි නොහිතන පැත්තකින් ගොඩක් මේක කතා වෙච්ච නිසා. මට ඉතින් කිසි අප්ලිෆ්ටිංగ్ ෆීලිං එකක් නැහැ මම අර කලින් කිව්වා වගේ. කොහොම හරි ඊළඟට මම මොන පොත කියවයිද දන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට එන්නම් අප්ඩේට් එකක් අරගෙන පස්සේ. බයි. වෙල්කම් එවරිවන්. ඉතින් මේ සතියේ කුණාටු වලින් පිරිච්ච සතියක් වුණා. ඉතින් ස්ලෝ තමයි ඇත්තටම ගියේ. ඒ කියන්නේ වීක් එක ස්ලෝ යනවා වගේ දැනුනේ. හැමදාම වීක් එක යන්න වෙච්ච නිසා. ඒ වුණාට වැඩ නම් ගොඩාක් තිබ්බා. නිසා ගොඩාක් ඒවන්න හම්බුනේ නැහැ. හැබැයි මම පොයම් කලෙක්ෂන් එකක් ගත්තා ලයිබ්‍රරි එකෙන්. රොබර්ට් ලූයි ස්ටීවන්සන්ගේ Child's Garden of Verses කියලා. මේක හරි ලස්සනයි. මේක මම ආසම් පොයම් එක තුල මේකේ පටන් ගන්නම් පොයම් එක. ඒකේ නම තමයි Bed in Summer කියන එක. මේකේ ඇත්තටම සමර් එකයි වින්ටර් එකයි පළවෙනි පොයම් එකේ තියෙන්නේ. මේ ළමයා සමර් එකයි වින්ටර් එකයි ගැන කියන දේ කොච්චර අසාධාරණද කියලා කියනවා. මොකද වින්ටර් එකේ ලැම්ප් එකකින් එළිය පත්තු කරගෙන උදේට ඇඳුම් ඇඳගෙන ඉස්කෝලේ යන්න වෙනවා. කියන්නේ වින්ටර් එකේ පරක්කු වෙලානේ එළිය වැටෙන්නේ. ඊට පස්සේ සමර් වලදී එළිය තියෙද්දී එළිය මිනිස්සු ඇවිදිද්දි මෙයාට රෑ ඇඳුම් ඇඳගෙන නිදා ගන්න වෙනවා. මෙයා කියනවා මට සෙල්ලම් කරන්න අවශ්‍යයි. උනට සෙල්ලම් කරන්න දිහන්නේ මට නිදා ගන්න කියන. ඉතින් හරි ලස්සනයි. ඒ වගේ මෙයා පොඩි කාලේ විඳපු දේවල් තමයි මේකේ තියෙන්නේ. හරිම ලස්සනයි. මම ඉතින් අර ස්ලෝ තමයි කියවන්නේ. මොකද පොයම්ස් වල තියෙන්නේ නිකන් එක කියවුවාම එන අර්ථය නෙමෙයි. ඉතින් ඒ අර්ථය හොය කියවන නිසා පොයම්ස් කියවන්න මට ගොඩක් වෙලා යනවා. ඇත්තටම නෝමල් බුක් එකක් කියවනවට වඩා. ඉතින් මේක තමයි මේ සතියේ මගේ අන්තිම රීඩ් එක. ඉතින් මේ සතිය දැන්වත් වැස්ස ඉවර වෙයිදෝ කියලා හිතෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. හැබැයි I think මේව තමයි මේ වීකේ මම කරේ. වඳුරෝ ගෑ ගහනවා. අපේ ඉස්සරහ කොස් ගහේ වඳුරෝ ඉන්නවා. හරි කොහොම හරි මම කැලෑවක නෙමෙයි ඉන්නේ. ඒ වුණාට කැලෑවක වගේ සතුටුයි. කොහොම හරි එහෙනම් next week එකේ හම්බ වෙමු තවත් පොත් එක. එහෙනම් bye. In the midnight glow where the stars align, we lose ourselves in the rhythm divine. Underneath the sky painted with dreams, we're chasing the echoes of silent screams, caught in the spell of the cosmic night.